ප්ලාස්ටික් සහ පොලිතින් කියන්නේ අපේ ජීවිතයට නැතිවම බැරි දෙයක් වෙලා. හැබැයි නමුත් අපි මේවා නිසි පරිදි පරිසරයට බැහැර නොකිරීම හරහා පරිසරයට වෙන හානිය ඔබ දන්නවාද? ඒක අති විශාලයි. ඉතින් ඒක කවදා හරි දවසක අපේ අනාගත පරපුරට තමයි විඳවන්න වෙන්නේ. ඉතින් ඔන්න ශ්‍රද්ධා ටීවී නාලිකාව හරහා ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්න තියෙනවා. මේකේ නම තමයි Clean Up ශ්‍රී ලංකා කියන එක. ඉතින් ඒකට මමත් සහභාගී වෙන්න සූදානම් වෙලා ඉන්නවා. මේ හරහා ස්ථාන 1000ක් ඒගොල්ලෝ සුද්ධ කරන්න, සුද්ධ පවිත්‍ර කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ කියන්නේ ප්ලාස්ටික් පොලිතින් වලින් විනාශ වෙච්ච තැන් ක්ලීන් අප් කරන්න මෙන්න මේගොල්ලෝ මේ වැඩසටහන හරහා දායක වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා පුළුවන් අය Clean Up ශ්‍රී ලංකා කියන වැඩසටහනත් එක්ක සහභාගී වෙන්න කියලාත් මම මේ වෙලාවේ ආරාධනා කරනවා. වගේම මේ වගේ වැඩසටහනක් සංවිධානය කිරීම ගැන ශ්‍රද්ධා ටීවී නාලිකාවට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මේක වෙන්න ඕනම දෙයක්. මේක ආකල්පමය වෙනසක් බවට පත් වෙලා එතකොට අනිත් අයත් හුරු වේවි මේ ප්ලාස්ටික් පොලිතින් භාවිතය අඩු කරන්න, නිසි ලෙස මේක පරිසරයට මුදා හරින්න, අනවශ්‍ය විදිහට මුදා හරින්න නැතුව. ඉතින් මෙන්න මේ වගේ දේවල් අපි මේ වැඩසටහන හරහා බලාපොරොත්තු වෙනවා. Clean Up ශ්‍රී ලංකා පිවිතුරු පියකරු රටක්. වැඩිදුර තොරතුරු cleanupsrilanka.lk වෙබ් අඩවියෙන්.